පාඩමේදී කතා කරා B ක්‍රියාපද සම්බන්ධ කරගෙන මොන විදියටද නැති අනර්ථයේ වාක්‍ය නිර්මාණය කරන්න කියලා. දැන් අපි මේ පාඩමේ කතා කරන්න සූදානම් වෙන්නේ B ක්‍රියාපද සම්බන්ධ කරගෙන ප්‍රශ්න හදන විදිය. අපි බලමු කොහොමද හදන්නේ කියලා. දැන් ඔයාලට අදහසක් නැත්නම් B ක්‍රියාපද භාවිතා කරන්නේ මොන විදියටද කියලා ආදරෙන් මතක් කරනවා. මීට කලින් අපි අප්ලෝඩ් කරලා තියෙන පේජ් එකට අප්ලෝඩ් කරලා තියෙන කලින් පාඩම් ටික බලන්න. එතකොට ඔයාලට මේ පාඩම හොඳටම තේරෙයි. ඒක නිසා මම ආයෙත් මතක් කරන්න සූදානම් නෑ ඒක. මොකද කලින් වීඩියෝ ටික බලලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි පාඩමට යමු. දැන් B ක්‍රියාපද සම්බන්ධ කරගෙන අපේ ප්‍රශ්න හදන වෙලාවේදී කරන්න තියෙන හරිම සරල දෙයක් තමයි. මොකද්ද මේ සරල දේ? අපි බලමු මොකද්ද කරන්න කියලා. දැන් මම වාක්‍යයක් ලියනවනේ පළවෙනි වාක්‍යය. ඔයා 6A පන්තියේද ඉන්නේ? ඔයා 6A පන්තියේද ඉන්නේ? right. ඉස්සරහම ප්‍රශ්නේ හදාගන්න තේරෙන්නේ නැත්නම් අපි බලමු කොහොමද ඔයා 6A පන්තියේ ඉන්නවා කියලා කියන්නේ. ඔයා ඉන්නේ 6A පන්තියේ. අපිට ලියන්න ලේසියිනේ හරිය විදිහට නෙමෙයි. ඔබ ඉන්නේ you. ඉන්නේ you are. You are ඉන්නේ 6A පන්තියේ. දැන් අපි දන්නවා 6A පන්තිය කියලා කියන්නේ කොහොමද? grade 6A. ඉන්නේ in. එහෙනම් ඔයා ඉන්නේ 6A පන්තියේ. You are in grade 6A. මෙන්න මේ B ක්‍රියාපද සම්බන්ධ වෙලා තියෙන වාක්‍යයක් ප්‍රශ්නයක් බවට පත් කරනකොට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ වැඩේ. මේ ආ කියන B ක්‍රියාපදය ගේනව කොහටද? සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට. එහෙනම් අපි මේක ප්‍රශ්නයක් බවට පත් කරගන්නවා. you are කියන එක are you බවට පත් කරලා ඉතිරි ටික ඒ ආකාරයෙන්ම එනවා. එහෙනම් ඔයා ඉන්නේ 6A පන්තියේද? are you in grade 6A? are you in grade 6A කියලා අපිට හදා ගන්න පුළුවන්. අපි යමු දෙවෙනි වාක්‍යයට. තාත්තා ගෙදර ඉන්නවද? දැන් අල්ලපු ගෙදර මාම ඇවිල්ලා අහන්න පුළුවන්. පුතා තාත්තා ගෙදර ඉන්නවද? කොහොමද දැන් මේ අල්ලපු ගෙදර මාමා පුතාගෙන් ප්‍රශ්නේ අහන්නේ? තාත්තා ගෙදර ඉන්නවද? right. අපි බලමු ලියන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා ප්‍රශ්නේ ලියමු. තාත්තා ගෙදර ඉන්නවද? ඉස්සෙල්ලා බලමු තාත්තා ගෙදර ඉන්නවා. පොසිටිව් වාක්‍ය නේද? තාත්තා father is තාත්තා කෙනෙක් නේ ඉන්නවා තියනවා කියන අපි හැම ස්ථානෙ ගන්නෙ. now father is ගෙදර ඉන්නවා. දැන් කලිනුත් අපි මතක් කරා home කියන වචනේත් එක්ක at කියන නිපාත පදේ භාවිතා කරන්න B ක්‍රියාපදයක් එක කියලා. එහෙනම් father is at home. තාත්තා ගෙදර ඉන්නවා. ඕනනම් අපි හිතමු ඔබේ තාත්තා කියලා ඕනනම් තව ටිකක් අපි modify කරමු හා. ඔයාගේ තාත්තා. ඒතකොට අපි දන්නවා your father. මම මෙතන your කියන එකත් add කරනවා. හරි ඒක ලස්සනයි. මේ is කියන B ක්‍රියාපදේ මොකද කරන්නේ? අරන් එනවා ඉස්සරහට. එහෙනම් is එක අපි ඉස්සරහට ගෙනාවා. is. father කියන එකට මම ඔයාලට දාන්නම් ඔයාගේ තාත්තා කියලා. your father. is your father. is your father at home? is your father at home? ඔයාගේ තාත්තා ගෙදරද? is your father at home? ඔයාගේ තාත්තා ගෙදරද? මේ පේනවා නේද? B ක්‍රියාපදයේ සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට ගෙනාවා. අපි යමු තුන්වෙනි වාක්‍යයට. මම අද ප්‍රමාදයිද? ඔයාට කෙනෙකුගෙන් අහන්න පුළුවන් මම අද ප්‍රමාදයිද කියලා. මම අද ප්‍රමාදයිද? මේක ප්‍රශ්නයක්. ඉස්සෙල්ලා අපි මේක සාමාන්‍ය වාක්‍යයක් විදිහට ලියමු. මම අද ප්‍රමාදයි. මම අද ප්‍රමාදයි. I B ක්‍රියාපදේ am ප්‍රමාද නම් late අද කියනවා today. I am late today. මම ප්‍රමාදයිද? am කියන B verb එක ගේන්න කොහටද? subject එකෙන් ඉස්සරහට. එහෙනම් අපිට ලියන්න පුළුවන් මේක am I late today. ලස්සන නෑ. am I late today? මම අද ප්‍රමාදයිද? එයා දෙයි උත්තරේ. අපි බලමු ඉස්සරහදී නේද? ලස්සනට කොහොමද කතා කරන්නේ යන්නේ කියලා. am I late today? right ඊළඟට අපි බලමු මෙහෙම. ඔන්න තෑනක් තියෙනවා. යාළුවාගෙන් අහනවා
ඒක ඔයාගේ පෑනද? ඒක ඔබේ පෑනද? එහෙම නැත්නම් ඔයාගේ පෑනද? ඒක ඔබේ පෑනද? ප්‍රශ්නය අහන්න කලින් ඒක ඔබේ පෑනද අයින් කරමු හා. ඒක ඔබේ පෑන. ඒක it. ඒක වචනයි is. It is. ඔබේ your pen. ඒක ඔබේ පෑන. is කියන b verb එක කියන subject එකෙන් ඉස්සරහට. එහෙනම් අපිට කියන්න පුළුවන් is it. මේ කොටස සුපුරුදු විදිහටම මෙතෙන්ට එනවා. Is it your pen? ඒක ඔයාගේ පෑනද? Is it your pen? උත්තර දෙන්න. Yes, it is mine. Oh, ඒක මගේ තමයි. right. අපි බලමු ලස්සනට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඉස්සරහදී නේද? අපි යමු ඊළඟ වාක්‍යයට. පස්වෙනි වාක්‍යය. ඒවා ඉංග්‍රීසි පොත්ද? ඒවා ඉංග්‍රීසි පොත්ද? දැන් මේ ද කියන එක පොඩ්ඩක් අමතක කරනවා. ඒවා ඉංග්‍රීසි පොත්. දැන් කොහොමද ඒවා කියන්නේ? දැන් අපේ අය හිතනවා දැන් ඒවා කියනකොට it තමයි ගන්න ඕනි කියලා. නෑ, හොඳට මතක තියාගන්න. ඒවා කියනකොට අපිට පේනවා ගොඩක් තියෙනවා කියලා. ඒක නම් එකයි it ගන්නවා. ඒවා කිව්වහම අපිට ගන්න වෙන්නේ they. නැහැනේ. දැන් සමහර වෙලාවට සමහර අය හිතන් ඉන්නවා they කියන්නේ ඔවුන් කියලා. නෑ. ඔවුන්, ඒවා කියන අදහස දෙන්න අපි භාවිතා කරන්නේ they කියන pronoun එක. එතකොට they කියන්නේ බහුවචනයි. They are ඉංග්‍රීසි පොත්. ඉංග්‍රීසි පොත්. English books. They are English books. දැන් අපිට අහන්න ඕනේ ඒවා ඉංග්‍රීසි පොත්ද? ආ කියන b verb එක කියන subject එකෙන් ඉස්සරහට are they English books. හරි සරලයි ක්‍රමවේදය. දැන් ඔයාලා දන්නවා ඇම්මිසා සම්බන්ධ වෙන වාක්‍යයක් ප්‍රශ්නයක් බවට පත් කරන විදිය. මොකද කරන්න ඕනේ? ඇම්මිසා කියන B ක්‍රියාපද සබ්ජෙක්ට් එකෙන් ඉස්සරහට ගේනවා. ඔයා ඒ පන්තියේද ඉන්නේ? Are you in grade 6A? තාත්තා ගෙදර ඉන්නවද? ඔයාගේ තාත්තා ගෙදරද? Is your father at home? මම අද ප්‍රමාදයිද? Am I late today? ඒක ඔයාගේ පෑනද? Is it your pen? ඒවා ඉංග්‍රීසි පොත්ද? Are they English books?